ආයිබෝන් යාළුවනේ මේ ඔයාලා අදත් එකතු වෙන්නේ අපි ඊයේ ගීක් ෂෝ YouTube channel එකට එක්ක මම අද ඔයාලට අරගෙන ආවේ යාළුවනේ මේ දවස්වල WhatsApp එකේ හැමෝම හොයන මේ ඔයාලට මේ දවස්වල පේනවා ඇති WhatsApp එකේ මේ වගේ icon එකක් තියෙනවා නිල් පාටයි දම් පාටයි වගේ හුරු මේ වගේ icon එකක් ඇවිල්ලා තියෙනවා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැන්න subscribe කරලා අදම bell icon එක click කරගන්න අය බලපෑ යාළුවනේ මොකද්ද කියලා මේ icon එක මේ දවස්වල ෆෝන් වලට අවිලා තියෙන ගොඩක් කට්ටිය ගැන මාසයකට කලින් ඉඳලා වගේ මේ icon එක ඔයාලට පෙන්වනවා ඇති. ඔයාලගේ ෆෝන් එකේ මේ icon එක පෙන්වන්න නැත්නම් යාළුවනේ ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕනේ යාළුවනේ. ඔයාලගේ Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා මෙතන යාළුවනේ සර්ච් කරගන්න WhatsApp කියලා. WhatsApp කියලා සර්ච් කරගෙන ඔයාලා මෙතනට ගිහිල්ලා බලන්න යාළුවනේ. ඔයාලට පෙන්වනවා ඇති. මෙතන අප්ඩේට් කියලා තියෙනවා. මෙතන අප්ඩේට් කියලා තියෙනවා නම් ඉස්සෙල්ලා WhatsApp එක අප්ඩේට් කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඒ icon එක ඔයාලගේ ෆෝන් එකෙත් පෙන්නාවි. එහෙම යාළුවනේ පෙන්වන්න නැත්නම් මේ විදියට සාමාන්‍යයෙන් දවස් 4-5ක් ගිහිල්ලා පමණක් අයගේ පෙන්වනවා. අය බලමු යාළුවනේ මේක ඕපන් කරලා ඒ icon එක උඩ ටච් කරගෙන මොකද්ද කියලා මේ icon එක. මෙතන යාළුවනේ ආවා. මේ විදියට තමයි අපිට පෙන්වන්නේ. මේක තමයි යාළුවනේ WhatsApp එකට අලුතෙන්ම ආපු Meta AI කියන ඔප්ෂන් එක. ChatGPT වගේ එකක් තමයි මේකත්. WhatsApp එකට හඳුන්වා දීලා තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති මෙතන යටින් බලුවන් ගොඩක් දේවල් තියෙනවා මෙතනින් ජෙනරේට් කරගන්න. අපි බලමු යාළුවනේ මොකද්ද කියලා මේකෙන් වෙන්නේ. මේකෙන් යාළුවනේ වෙන්නේ අපිට ඕනෑම ප්‍රශ්නයක් තියෙනම් මේකෙන් අහලා දැනගන්න පුළුවන්. මේක යාළුවනේ සිංහල නම් සපෝට් කරන්නේ නැහැ. මම බැලුවා සිංහල සපෝට් කරනවද කියලා. සිංහල තාම මේකට දීලා නැහැ. සමහර විට යාළුවනේ අපිට ඉස්සරහට මේකට සිංහල භාෂාවක් දේවි. අපි බලමු යාළුවනේ මේකෙන් මොකද්ද කියලා වෙන්නේ. ඉස්සෙල්ලාම යාළුවනේ මම මෙතන hello කියලා මැසේජ් එකක් දාගන්නවා. ඔයාලට පේනවා ඇති. මෙතනින් යටින් මට ටග් ගාලා ශනිකව මැසේජ් එකක් ආවා. ඊට පස්සේ යාළුවනේ මම අහනවා යාළුවනේ ලංකාවේ උස්සම ගොඩනැගිල්ල කුමක්ද කියලා මැසේජ් එකක් දාලා මෙතනින් අහනවා. ටයිප් කරලා අහලා යාළුවනේ මෙතනින් මම මේකට දාන මැසේජ් එක ඔයාලට පේනවා ඇති යාළුවනේ ඉක්මනින්ම මෙතන අපේ ප්‍රශ්නෙට උත්තරේ ජෙනරේට් කරලා දෙනවා මෙයාලා විසින්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ යටින් ඒ අපිට දැන් නෙළුම් කුළුණ ගැන විස්තර තියෙන වෙබ්සයිට් පවා මෙතනින් යටින් පෙන්වලා දීලා තියෙනවා යාළුවනේ. මෙතන හැම විස්තරයක්ම එක්ක මේකේ අපිට ඒ වගේම යාළුවනේ මේකේ අපිට ෆොටෝ එකක් වුණත් ශනිකව ජෙනරේට් කරගන්න පුළුවන්. මම මෙතන උදාහරණයක් විදියට මම පූසෙක්ගේ ෆොටෝ එකක් ඉල්ලනවා මෙතනින්. ඔයාලට පේනවා ඇති ඉක්මනින් මට ෆොටෝ එකක් හදන වගේ මට හිතෙන විදියට අපි බලමු ෆොටෝ එකක් එනවද කියලා. ඔයාලට පේනවද යාළුවනේ මෙතන අපිට Google එකටත් වැඩිය quality ෆොටෝ එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් අපි තව ෆොටෝ එකක් බලමු යාළුවනේ. බල්ලෙක්ගේ ෆොටෝ එකක් ඉල්ලලා බලමු අපි. ඉක්මනින්ම යාළුවනේ මෙතන ෆොටෝ එකක් ජෙනරේට් වෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන Google එකටත් වැඩිය quality ෆොටෝ එකක් අපිට ජෙනරේට් කරලා දීලා තියෙනවා. අපි බලමු යාළුවනේ මේකේ තවත් අපිට අපි බලමු යාළුවනේ group වලට ගිහිල්ලා කොහොමද කියලා මේකේ අපිට යාළුවනේ group එකක ඉන්නකොට මේ වගේ group එකක ඉඳිද්දී යාළුවනේ අපිට පුළුවන් අපි හිතමු දැන් අපි group එකේ chat කරන ගමන් අපිට මොනවා හරි ෆොටෝ එකක් මේකට අවශ්‍යයි කියලා. අපිට ෆොටෝ එකක් අවශ්‍ය නම් මෙතන අවශ්‍ය ෆොටෝ එක මෙතනින් ටයිප් කරන්න යාළුවනේ. ටයිප් කරන්න ඕනේ යාළුවනේ. අපි සාමාන්‍යයෙන් අපි මෙතන ප්‍රශ්නයක් අහමුකෝ. මෙතන යාළුවනේ ඔයාලගේ කීබෝඩ් එකට ගිහිල්ලා මෙතන ඇට් මාක් එක උඩ ටච් කරන්න. ඇට් මාක් එක උඩ ටච් කරන්න මෙතන. ඔයාලට පේනද මම ඇට් මාක් එක උඩ ටච් කරා. ඊට පස්සේ යාළුවනේ මෙතන Meta AI කියන ඔප්ෂන් එක පෙන්නනවා. ඒක උඩ යාළුවනේ ටච් එකක් දෙන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට අදාළ group එකට දාන්න ඕන ප්‍රශ්නය මෙතනට දාන්න. ඔයාලට උත්තරයක් ඕන ප්‍රශ්නය ඒක අපිට විතර නෙවෙයි යාළුවනේ group එකේ ඉන්න අනිත් කට්ටියටත් මේක පෙන්නනවා. මම අර ප්‍රශ්නෙම දානවා යාළුවනේ මෙතෙන්ටත්. අපි බලමු කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති යාළුවනේ ඒ විදිහටම ශනිකව මේකේ
ප්‍රශ්නෙට උත්තරේ ඔයාලට පේනවා ඇති ඉක්මනින් ලැබෙනවා. ඒ වගේ තමයි යාළුවනේ මේක අපිට ගොඩාක් ඉතාම වැදගත් යාළුවනේ. ගොඩක් දන්නේ නැති දේවල් තියෙනවා මේකෙන් අහලා දැනගන්න පුළුවන්. එකම අවුල තමයි අපිට සිංහල සපෝට් කරන්න නැති එක විතරයි. සිංහල මට හිතන හැටියට ඉස්සරහට සපෝට් කරන්න ඉඩ තියෙනවා යාළුවනේ. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා ලයික් එකක් කරන්න කමෙන්ට් එකක් කරන්න. ඔයාලට සුබ දවසක් යාළුවනේ.